ප්‍රේමවන්තයනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම්. ඔබ සතුටෙන් සිටිනවද? නිතර නිතර ඒ වචනය අසනවා කියලා සිතනවද? ධෛර්යමත්ව සිටිනවද? සතුටෙන් සිටිනවද? ප්‍රීතියෙන් සිටිනවද කියලා ඇයි දන්නවද? ඒ තුලත් රහසක් තිබෙනවා. ඔබ සතුටෙන් සිටියා නම් ඔබගේ ජීවිතයේ විශේෂ දෙයක් සිදු වෙනවලු. මොකද්ද සිදු වෙන්නේ කියලා ඔබ බලනවද? උන්වහන්සේ කියනවා 37 වෙනි ගීතාවලිය 4 වෙනි පදය. ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්න, උන්වහන්සේ නුඹේ සිතේ ඉල්ලීමේ නුඹට දෙවන සේක. නුඹගේ හදවත තුළ යම් ආසාවක් තිබෙනව නේද? මේක සිදු වුණා නම් හොඳයි, මේක කළා නම් හොඳයි, මේක සිත තුළ දෙවියන් වහන්සේ වෙතට ඔබ යාඥා කරනව නේද? ඔබ කල්පනා කරලා බලන්න. කතා කරගෙන ඉන්න වෙලාවේදී යන වෙලාවදී මේක කළා නම් හොඳයි කියලා ජේසුනී කියලා සිතනව නේද? ඔබගේ සිතම තුළ ඉඳලා පැමිණෙන සියලු යාඥා උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඔයාගේ කැමත ඉෂ්ට කරනවා. කොයි වෙලාවේදීද? ස්වාමීන් වහන්සේ තුළ ඔබ ප්‍රීතියෙන් සිටින විට, ඔබ නිතරම දුකෙන් වේදනාව අඬ අනේ ස්වාමීනි මට මේම කළා, මගේ ජීවිතේ මෙහෙම වුණා කියලා හිතුවොත් උන්වහන්සේ හස්කම් කරන්නේ නැහැ. මම උන්වහන්සේ තුළ සතුටු වෙනවා. යේසුස් වහන්සේ මා සමග සිටිනවා. මගේ පව්වලට කමා කළා. උන්වහන්සේ මා සමග ආරක්ෂාව දෙනවා කියලා ස්තුති කියන්න, ප්‍රීතියෙන් සිටින්න. ඔබගේ හදවතේ තිබෙනා වූ ඒ කැමැත්ත, ඒ යාඥාව උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඒ නිසා තමයි මම අහන්නේ සතුටින් සිටිනවද කියලා. ඒ නිසා උන්වහන්සේගේ අභියස සෑම උදෑසන සතුටු වෙන්න, සියලු බර උන්වහන්සේ මත තබන්න, උන්වහන්සේට ප්‍රශංසා කරන්න, සතුටු වෙන්න. ඒක කරන්න ඔබගේ සිත ආශාවල් උන්වහන්සේ ඉෂ්ට කරනවා. මම මගේ ජීවිතේ අත්දකිනවා. ඒ නිසා තමයි මම කියන්නේ, ඇයි දුකින් සිටින්නේ? ඒ සියලු වේදනා උන්වහන්සේ මත තබන්න, සතුටෙන් සිටින්න, ප්‍රීතියෙන් සිටින්න දැන් දෙවියන් වහන්සේ මත තබන්න. ඇයි ඔබ ඔසවාගෙන ඉන්නේ? උන්වහන්සේ බලා ගන්නවා කියලා කිව්වා නේද? දැන් කැප වෙන්න. අනේ ස්වාමිනී, මගේ සියලු වේදනා දුක ඔබ වහන්සේ මත තබනවා. මම ප්‍රීතියෙන් සිටිනවා. ඔබ වහන්සේ මගේ සිත ආසාවල් ඉෂ්ට කරමින් මට බුදුම දේ ඔබ වහන්සේ දෙන්න යනවා, කරන්ට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නෙමි. ආමෙන් ආමෙන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube channelය subscribe කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා subscribe button එක සහ bell ලකුණ click කරන්න.